මේ තියෙන ලෝකේ බලවත්ම ජෙට් යාන වර්ගයක්. ඉතින් අද මම මේ ජෙට් එකක් හදලා උඩ යවල පුපුරවන්න යන්නේ. ඔව් පුපුරවල දාන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අද මට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අද මට මේ ජෙට් එක හදන්න පුළුවන් වෙයිද? ඉතින් යාළුවනේ වෙනද වගේ ගැම්මට ප්ලෑන් එක අඳිනවා කිව්වට මට මේ චැලෙන්ජ් එකේදී නම් ඇත්තටම මේක චැලෙන්ජ් එකක් වුණා. මොකද මේක සෑහෙන අමාරු වැඩක්. මේක උඩ යවනවා කියන්නේ. අනේ උඹ සෑහෙන අමාරුව තියාගෙන කාපන් මේ. අනිවාර්යෙන් මේ ජෙට් එකේ තටුවක්වත් ඇද වෙන්න බෑ. මොකද හැම දෙයක්ම ගාන්ටම තියෙන්න ඕනේ. ඉතින් අවසානයේදී මම කොහොම හරි ප්ලෑන් එකක් හදාගත්තා. ඉතින් යාළුවනේ ඊට පස්සේ මම රොකට් එකක් හදලා යවලා බැලුවා කොහොමද තත්ත්වය කියලා. ඉතින් රොකට් එකක් ජෙට් එක වගේනේ. පළවෙනි පාර සාර්ථක වුණේ නැහැ. දෙවෙනි පාර තමයි සාර්ථක වුණේ. ඊටත් පස්සේ ඉතින් මං AI එකෙන් ඇහුවා මට ජෙට් එකක් හදන්න ප්ලෑන් එකක් දෙන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ ප්ලෑන් එකක් තමයි AI එක මට දුන්නේ. ඉතින් ඊටත් පස්සේ අපේ පළවෙනි දවසේ වැඩ ගැම්මට පටන් ගත්තා. ඉතින් සුපිරියටම මට සිරි දැන්නම් බයේ බෑ. මූ මේ ජෙට් එක හදලා මට දෙන්නද දන්නේ හදන්න ෂොට් එකක්. පූසෝ කොහොමද? ඉතින් හායි. හැබැයි ඇත්තට මූ කියපු කතාවෙන් මට මේක මතක් වුණේ නේ. දෙන්නත් පුළුවන් ජෙට් එක හදලා ඩෝන් ගාලා ඔළුව කුඩු වෙලා යන්න. දෙන්නම් පුතේ වැඩ. ඉන්නකෝ. හරි. ඒ කතාව වලින් වැඩක් නැහැ. කොහොම හරි ඉතින් ජෙට් එකේ අපේ බඳ කොටස හදලා තියෙන ඔය තටු තමයි හදන්නේ. ඉතින් යාළුවනේ දැන් මම මේ හදන්නේ මෙන්න මේ උඩින් ඔයාලට පේන F7 කියන ජෙට් යානේ. ඉතින් මේක ශ්‍රී ලංකාවේ පට්ට විදියට වැඩ දාපු ජෙට් එකක්. ඉතින් මේක තනිකර රුසියාවේ හදපු MiG 21 කොපියක් තමයි. ඉතින් ඔයාලා ජෙට් පිස්සුව තියෙනවා නම් ඔයාලට අනිවාර්යෙන් දන්න ඇති. යාළුවනේ ඔයාලා යකෝ උහුම පයින් එපා. අහල පහල මිනිස්සු බය වෙයි යකෝ. තාමත් අපේ WhatsApp channel එක follow කරලා නැත්නම් දැම්ම තියෙනවා පල්ලෙහා link එක. දැම්ම follow කරන්න එපා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලලා follow කරන්න. ඒකේ ඉස්සරහට අලුත් update ගොඩක් එන්න තියෙනවා. එහෙනම් follow කරලා තියාගන්න. හරි ඉතින් යාළුවනේ ඔයාලට පේන සාර්ථක ලෙස අපේ ජෙට් එකේ 150ක් වගේ වැඩ ඉවර වෙලා තියෙනවා. මේ වෙනකොට දැන් අපේ දෙවෙනි දවසක් පටන් අරගෙන තියෙන්නේ. පේනවනේ ඉතින් උසයි ඒ කියන්නේ මම ගොඩාක්ම ලොකුවට හැදුවෙත් නෑ. මොකද මේක උඩ යනවා නම් සැහැල්ලු වෙන්නත් ඕන නිසා. අපි එන අනිත් වැඩ ටික බලමු ගිහින්. ඔන්න ඉතින් යාළුවනේ සාර්ථක ලෙස ගැම්මට අපේ දෙවෙනි දවසත් ඉතින් පටන් ගන්නවා. පේනවා ඉතින් ගේ අස් කරගෙන අපේ ඉතින් කෝච්චියක් තියෙනවා. ලංකාවේ ලොකුම කෝච්චියක් වැඩ පටන්ගෙන තියෙන්නේ. ඒයි ඔය මොනවද පෙන්නන්නේ? හරි ඉතින් මේ වෙන්නේ යාළුවනේ අපේ ජෙට් එකේ ලස්සන කරන වැඩ ටික තමයි. අර ඉස්සරහා උල වගේ කෑල්ලයි ඒ වගේම පයිලට් ඉන්න තැන වීදුරුවයි තටු ටික සෙට් කරන ටිකයි. ඉතින් ඇත්තටම මට තාම හරියටම අදහසක් නැහැ මේක උඩ යවන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. අන්තිමට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් මහන්සියට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. අනේ බුදු අයියෝ ඕක හදලා ගහන්න නම් එපා. උදේ අසරණ ජීවිතනේ හොඳේ. අනේ පව් උදේ. යකෝ මේ පූසට මොනවා වෙලාද? වෙන්දට පළු යන්න මට බයින එකාද මේ බය දඟලනවා. හිටපල්ලකෝ මේක හැමදාම මතක් කර මුව බය කරන්න ඕනි. නැත්තම් නම් හරියන්නේ නැහැ. මූ මගේ රෙදි නැති කරනවා මේ වැඩේ. හරි ඉතින් යාළුවනේ වැඩි කතා බතා ඕනේ නැහැ. පේනවනේ ඉතින් හදන තැන පයිලට් ඉන්න තැන තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් මහන්සියට ලයික් එකකුත් දාගෙන යන්න. ඉතින් යාළුවනේ ඔන්න සාර්ථක ලෙස අපේ ජෙට් එකේ පයිලට් ඉන්න තැන නම් අපි හදාගෙන ඉවරයි. අපි බලමු දැන් මේකේ ටෙස්ට් රයිඩ් එකක් පොඩ්ඩක් නිකමට වගේ. ඔබට මේ දිස්වන්නට යන්නේ මාගේ සිත බියෙන් වෙවුලු අවස්ථාවයි. දැක්කනේ ඉතින් යාළුවනේ එතනදී ජෙට් එක පොඩ්ඩක් ඇදේ යනවා. මං හිතන්නේ තටු නැති නිසා වෙන්නේ නැති. බලමු ඉතින් අපි ඉස්සරහට. ඉතින් යාළුවනේ ඊටත් පස්සේ මං කැඩීම් වැටීම් සැලීම් ඔක්කොම අමතක කරලා ඉවර වෙලා කෙලින්ම ආවා ඉතින් අපේ ජෙට් එක ලස්සන කරන වැඩ ටිකට. ඉතින් ලස්සන කරන වැඩ කිව්වේ පේන්ට් එකට. ඉතින් පේනවා ඇති F7 කියලා ජෙට් එකේ වර්ගය ඉස්සරහන් ගහ ගන්නවා. ඉතින් ඇත්ත ජෙට් එකෙත් එහෙම තියෙන්නේ. මට හරියටම මතක හැටියට මට මේක හරියටම බලාගෙන නෙමෙයි හැදුවේ. මට මතකෙන් තමයි හැදුවේ ඉතින්. වැඩෙත් තමයි ඉතින් මතකෙන් හදනවා කියන්නේ. ගැම්මක් තමයි ඈ.
මම මේ කල්පනා කරන්නේ වෙන්දට මට පළු යන්න බයින පූසා මොකක්ද මේ කරන විකාරය කියලා. අද හොඳ කියනවා. මට පේන්න මේ ජෙට් එකෙන් ගහයි කියලා තමයි. හරි බලාගම් පූසෝ කපටියා. ඉතින් මට අමතකුණානේ අවුරුද්දත් ළඟ මෙනවා නේද යාළුවනේ. ඉතින් අවුරුද්දට සුපිරි වීඩියෝ ටිකක් එන්නේ තියෙනවා. ඉතින් ඔයාලා අවුරුද්දට ලෑස්තිද කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාගෙන යන්න. අවුරුදු ළඟ වුණා ඉරබදු මල් පිපුණා එළයේ මංගලයි. අයියෝ අදත් පටන් ගත්තනේ මේ පූසා. එදා කෝච්චියට ගුඩුස් ගෑව අද අවුරුද්දක් ගැන කියවනවා. යකෝ තාම අවුරුදු ලබල නෑ. ඉතින් යාළුවනේ දැන් වෙලාව අපේ දෙවනි දවසේ උදේ 10 මාරට විතර ඇති. ඉතින් පේනවා ඇති දැන් ජෙට් එකේ නම් ගොඩක්ම වැඩ ඉවර කරලා තින්නේ. 75ක් 80ක් විතර ඉවර කරලා තියෙන්නේ. බලමු ඉතින් ඉස්සරහට. ඉතින් මෙන්න තියෙනවා යාළුවනේ අපේ ජෙට් එකේ. එහෙම නැත්නම් F7 ජෙට් එකේ ෆයිනල් ලුක් එක පේනවනේ. ඉතින් දුනුත් දානවා. ආයෙ ඉතින් පොඩ්ඩක් ඉන්න. වීඩියෝ කිවර නෑ. පොඩ්ඩක් ඉන්න මේක උඩ යන ටිකත් බලලම ඉන්න. පේනවනේ ඉතින් සයිස් එක. ඉතින් සයිස් එකේ පොඩ්ඩක් පොඩි වුණත් වැඩ සුපිරි මේක ඉතින් ආයෙ. මොකද ගොඩාක්ම ලොකුවට හැදුවෙත් නැත්තේ මේක උඩ යව ගන්න අමාරු නිසා පොඩිමත් නෑ ලොකු. ඉතින් අවසානය වෙනකම් බලාගෙන ඉන්න. බුදු අම්බෝ මේ මොකද්ද බ්‍රෝ මේ නඩු බාණ්ඩි පේනවනේ ඉතින් යාළුවනේ දුන් දාන හැටි මෙව්වට තමයි මැජික් කියන්නේ. ඉතින් මැජික් බලන්න ඕන නම් මගේ වීඩියෝ බලන්න මහන්සියට ලයික් එකකුත් දාන්න. මේක බලන්නේ කොහොමද? ඉතින් ඊට පස්සේ යාළුවනේ මං Google එකේ සර්ච් කරලා බැලුවා ජෙට් වලට ඕනි කරන මෝටර් වර්ග සහ බැටරි වර්ග. එතකොට තමයි මං දැනගත්තේ මට මේ වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා. බුදු අම්බෝ මෝටර් වල ගණන් රුපියල් 10000ක්. බුදු අම්බෝ දැන් මොකද කරන්නේ? කොහෙන් කියලා 10000ක් හොයන්නද? අයියෝ කොම ඉවරයි. ඇත්තටම යාළුවනේ මට මේ දේවල් ගැන කලින් හිතන්න තිබ්බ. ඇත්තටම බ්‍රෂ්ලස් මෝටරයක් රුපියල් 10000ක් කියන්නේ EC එකත් රුපියල් 15000ක් වෙනවා. බැටරියට වෙනම ගාණක් යනවා. එතකොට මුළු එකතුව රුපියල් 50000ක් විතර වෙනවා. බුදු අම්මෝ ඒක අප්පගේ සල්ලි යන්නේ අම්බෝ. ඉතින් 50000ක් දීලා ජෙට් එකක් හදලා ඇත්තටම වැඩක් නැහැ. මා විකිනෙනවා. වීඩියෝ ගේන්න වෙන්නෙත් නෑ. එහෙම වුණොත් එහෙම මේ මම මොකද්ද කරන්න කියලා බැලුවේ. දැන් කොහොම හරි මේක ඇත්තටම උඩ යවන්නත් ඕනේ. ඒකත් වෙනම අත්දැකීමක්. ඔයාලට ඒක වචන වලින් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මට ඒ වෙලාවේ නම් ගොඩක්ම දුක හිතුණා. ඉතින් මට ඒ වෙලාවේ ඔලුවට ආවේ මේක උඩ යවන්න බැරි වෙයිද කියන ප්‍රශ්නේ විතරයි. කමන්නේ යාළුවනේ අපිට පුළුවන් විදිහට කොහොම හරි අපි මේක උඩ යවන්න ඕනේ. එහෙනම් යවන්න. Let's go. මෙතෙක් වෙලා ඔබ බලා සිටි ඒ සුන්දර මොහොත අපි නරඹමු දැන්. 1යි 2යි 3යි. ඔන්න ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති ස්ලෝ මෝෂන් ආකාරයෙන් අපේ ජෙට් එක යන ආකාරයේ වේගෙන්. එහෙනම් ඉතින් ඒ කතාවත් ඉවරයි.